සීනි මිල 120කින් ඉහළ යමින් පවතී. වියදම ස්ථාවරව පැවතීම සඳහා පවුලක් පරිභෝජනය අඩු කළ යුතු ප්‍රතිශතය සොයන්න. මේ ගැටලුවත් ඔයාලට විසඳන්න වෙන්නේ ප්‍රතිලෝම සමානුපාතික රීති භාවිතා කරලා. දැන් යම්කිසි පරාමිතීන් කිහිපයක් තියෙනවා, 3ක් තියෙනවා. මේ පරාමිතීන් 3ක් තියෙනකොට මේ තුනෙන් එක පරාමිතියක් නියතයක්. ඉතින් එහෙම වෙලාවක අනෙක් පරාමිති දෙක වෙනස් වෙන්නේ ප්‍රතිලෝම සමානුපාතික ආකාරයට. ඒ කියන්නේ එක පරාමිතියක් එකයට x ප්‍රමාණයකින් වැඩි වුණොත් අනෙක් පරාමිතිය එක බෙදීම එක ධන x ප්‍රමාණයකින් තමයි අඩු වෙන්නේ. ඒ කියන්නේ එක බෙදීම x ධන එක ප්‍රමාණයකින් තමයි අඩු වෙන්නේ. ඉතින් ඒ කියන්නේ 3න් 1ක ප්‍රතිශතයකින් වැඩි වුණොත් 4න් 1 ප්‍රතිශතයකින් අඩු වෙනවා. ඉතින් මේක අනිත් පැත්තට බැලුවත් එක පරාමිතියක් එකයට x ප්‍රමාණයකින් අඩු වුණොත් අනෙක් පරාමිතිය එක බෙදීම x ඍණ එක ප්‍රමාණයකින් තමයි වැඩි වෙන්නේ. ඒ කියන්නේ 4න් 1කින් අඩු වුණොත් 3න් 1කින් වැඩි වෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවක් තමයි මේ ගැටලුවේ තියෙන්නේ. ඉතින් පහසුවෙන්ම ඔයාලට විසඳන්න අවශ්‍ය වෙනකොට හිතන්න දැන් බලන්න මේ පරාමිතීන් ගැන මේ මිල කියලා එකක් තියෙනවා, ප්‍රමාණය කියලා එකක් තියෙනවා. මිල ප්‍රමාණයෙන් වැඩි කරාම වියදම තමයි ලැබෙන්නේ. මේ ගැටලුවේදී වියදම කොයි වෙලාවකවත් වෙනස් වෙන්නේ නැහැ. වියදම නියතයක් විදියට තියෙනවා. මිලයි ප්‍රමාණයයි තමයි වෙනස් වෙන්නේ. දැන් මුලින්ම කියනවා මිල 120කින් වැඩි වුණා කියලා. මිල 120කින් වැඩි වුණා කියන්නේ මිල 5න් 1කින් තමයි වැඩි වෙලා තියෙන්නේ. ඉතින් මිල 5න් 1කින් වැඩි වුණා නම් අනිවාර්යයෙන්ම ප්‍රමාණය කොයි ප්‍රතිශතයකින්ද අඩු වෙන්නේ? ප්‍රමාණය 6න් 1කින් අඩු වෙන්න ඕන. ප්‍රමාණය 6න් 1කින් අඩු වුණයි කියලා කියන්නේ මේක ප්‍රතිශතයක් විදියට ගත්තොත් පරිභෝජනය 16.6කින් තමයි අඩු වෙලා තියෙන්නේ. මේකට පිළිතුර විදියට 6න් 1 හෝ 16.6 කියන එක ගන්න පුළුවන්. ඉතා පහසු ගැටලුවක් මේක.